55 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දුන් උදය චන්ද්‍ර ලියනගේ මහතා අප සමග ඒ පිළිබඳව අදහස් පළ කළා. මාව ඉදිරියට ඇවිත් නාදුන්න පිරිසක් මගේ හිසට පාරක් කෙලින්ම දුන්නා මේ නල්ලට මේ පාරක් ගැව්වා. එතකොට මට කලන්ත හැදිලා වගේ වැටුණා. ඊට පස්ව මාව වෑන් එක දාගෙන ගෙනිච්ච කොහෙද කියලා කියන්න දන්නේ නැහැ. පස්ව මට ගෙනිච්ච වෙලේ සිට නොයෙකුත් වද හිංසා දුන්නා. මගේ නියපොතු ගැලෙව්වා. මට ගැහුවා. මගේ කෝසෙට නූලක් දාලා පව එල්ලුවා. මට සිහි නැතුව ගියා. ඊට පස්ව තමයි මාව ගෙනිච්චේ පෑලියගොඩ පොලිස් මුලස්ථානයේ කරුවල කාමරයකට. මට ඇවිද ගන්නත් බෑ. මට නැගිට ගන්න බෑ. මම වැසිකිළියට පවා ගියේ බඩ ගාගෙන. මේ මාස දෙකක් පමණ එම කාමරේ රඳවා තබා ඉඳලා පූනානි කඳවුරට මාව රැගෙන ගියා. මාත් එක්ක තව ගොඩාක් පිරිසක්. එහිදීත් අපිට ක්‍රූර වද බන්ධන අපිට ලැබුණා. අවුරුද්දකට විතර පසුව මාව නැවත ගෙනාවා කොළඹට. නව මැගසින් බන්දරාගාරයේ මාව ගත කළා. මාගේ මල්ලි අද වෙනතුරුත් ඌට වයස අවුරුදු 16යි මාස 5ක් වෙනවා. රත්නචන්ද්‍ර ලියනගේ අදටත් ඔහු ආගියතක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ අනපරිදි බටලන්දේ හිටියා. එතකොට ඔහු වෙළඳ කලාපකයක් ඇතුලේ හිටියා. වෙනම ආරක්ෂාව යටතේ. ඊට පස්සේ බටලන්ද වදකාගාරයෙන් එළියට ආපු අපිට වටලන්ද කොමිෂනරට අපි ගොස් අපි සාක්ෂි දුන්නා. ගම්පහ උසාවියේ සාක්ෂි දෙන වෙලාවේ එවකට හිටිය රනිල් වික්‍රමසිංහ ඔහුත් ඇවිල්ලා දවස් දෙකක් මගේ නඩුව වෙනුවෙන් සාක්ෂි සටහන් දුන්නා. එතකොට සහකාර පොලිස් අධිකාරී හිටියේ ඩග්ලස් පිරිස් මහතාගේ ඔහුගේ ඒ සහචරයෝ ටික සාන්තගාමිණී රත්නායක මහදුරුගේ ජයරත්න උපාලි රංජිත් රියදුරු රංජිත් උපාලි කට්ටිය තමයි මා රැගෙන ගින් මට අමාරුසක විදිහට පාර දුන්නේ. අදටත් මගේ කකුල් වලට වේදනාවට මම අදටත් ප්‍රතිකාර කරනවා. මගේ නියපොතු අදටත් ඉන්නේ නැහැ. උදය චන්ද්‍ර ලියනගේ මහතාගේ සිරුර පුරා අදටත් එම ක්‍රූර වද බන්ධනවල සටහන් මෙලෙසින් දැකගත හැකි. තින් එකක් මේ කැලල මෙතන මස් කැලේ කැඩලා මේම ඉරිලගේ කේබල් එකකින් ගහපු පාර. මෙතනට ගහපු පොළු පාරෙන් අදටත් මේ නාරි ගැට ගහලා මේකට තමයි වෙදකම් කරන්නේ. මේ කකුල් දෙකේ මේ සියලුම මේ නියපොතු ඔක්කොම ගැලෙව්වා. මේ දෙකම ගැලෙව්වා. අමුයෙන් අදටත් එන්නේ. මේ ඇඟිලි එක ගැලෙව්ව තරලා. මේවා පිච්චුවා මේ කැලල මේ තියෙන. මෙතන ආයෙත් කාරේ මොකක් කර තිබ්බේ මං හිතන්නේ. අත හිරි වෙරළදලා පෑගෙන කාලයක්. එන්න යකඩකින් යන එක. මේ තියෙන මෙතන ගහපු වාර මෙතන පුපුරලා ගියා මේ ඇහි බෑම ළඟ මෙතන. මේ තියෙන මෙතන ලොකු වැල්ල.